පොඩි ස්ක්‍රීන් එකකින් වීඩියෝ බලලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසඳුම. මේ තියෙන්නේ Employer Plus කියන ගැජට් එක. Employer Plus කියන ගැජට් එක කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එක ටීවී එකකට වගේ ස්ක්‍රීන් එකකට දාලා ඔයාට බලා ගැනීමේ හැකියාව තියෙනවා. වැඩි විස්තර අපි වීඩියෝ එකෙන් කතා කරමු. අපි යන් ඉක්මනට වීඩියෝ එකට. දකින්න ඇති මේ ස්මාර්ට් ෆෝන් එකයි ටීවී එකයි කනෙක්ට් කරන ගැජට් එක මේක ස්මාර්ට් ෆෝන් එකයි ටීවී එක ඇත්තටම කනෙක්ට් කරගන්න පුළුවන්ද? ඒක වැඩද? ඒක ඇත්තද බොරුවද කියලා අපි වීඩියෝ එකේ ඉදිරියට බලමු. දැන් අපි බලමු මේ බොක්ස් එකේ වටේ විස්තර ටික කතා කරලා. ඔයගොල්ලෝ මේ බොක්ස් එකේ උඩින්ම පේනවා ඇති Anycast කියලා මෙතනින් සඳහන් වෙලා තියෙනවා වගේම ඊට පස්සේ පැත්තෙන් පේනවා ඇති ඔයගොල්ලන්ට කියලා Employer Plus කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන Employer Plus කියන ගැජට් එකේ මේ පිච් එකක් දාලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙතන අයිකන් ටිකක් දාලා තියෙනවා. Wi-Fi Android වගේ අයිකන් ටිකක් මෙතන දාලා තියෙනවා. අනික ඔයගලන්ට පේනවා ඇති මෙතන wireless disable dongle. wireless disable dongle කියන්නේ ඔයගලන්ට මේ dongle එක wireless එකක් නැතුව ඒ කියන්නේ වයර් එකක් නැතුව ඕගොල්ලන්ට මේක බ්ලූටූත් එකක් කනෙක්ට් කරගන්නත් උනවා. ඊට පස්සේ අපි බොක්ස් එකේ පිටිපස්සට යන්. බොක්ස් එකේ පිටිපස්සේ ගත්තොත් ඕගොල්ලන්ට උඩින්ම පේනවා ඇති Employer Plus කියලා සඳහන් වෙලා වගේම ටීවී එකයි ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකයි කනෙක්ට් කරගන්න පිච් එකකුත් දාලා තිනවා ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම ඕගොල්ලෝ මේක Google හරහා තමයි යන්න ඕනේ. ඕගොල්ලෝ Google හරහා ගියාම මෙතන QR කෝඩ් එකක් තියෙනවා. ඒ QR කෝඩ් එක ස්කෑන් කරාම මේ ගැජට් එකට Employer Plus කියන ගැජට් එකට හරියන ඇප් එක මේ QR කෝඩ් එක ස්කෑන් කරාම Android ෆෝන් එකකින් උනම් Play Store එකකින් එනවා. Apple ෆෝන් එකෙන් Apple Store එකකින් ඒ ඇප් එක එනවා. ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙතන plus කියලා සඳහන් වෙලා තියෙනවා තරු ලකුණක් ඇතුලේ. ඒ විස්තර ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි box එක open කරගන්න. මේ විදිහට අපි box එක open කරගමු. මේ විදිහට උඩින් open කරගන්න තියෙන්නේ. open කරගත්තාම පේනවා ඇති ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ Anycast Employer Plus කියන ගැජට් එක එළියට ගන්න පුළුවන්. මේ තියෙන Anycast Employer Plus කියන ගැජට් එක මේක අපි පැත්තකින් තියාගමු. ඊළඟට ඔයගොල්ලෝ ගන්න පුළුවන් මේකේ wireless එක. මේක ටීවී එකයි ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එකයි සම්බන්ධ කරන wireless එක. මේ තියෙන්නේ ටීවී එකයි ස්මාර්ට් ෆෝන් එකයි සම්බන්ධ කරන wireless එක. එහෙනම් අපි මේ wireless එකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපි box එකත් පැත්තකින් තියාගමු. box එකේ ආයෙ මොනවත් නැහැ. ඒ box එක අපි පැත්තකින් තියාගමු. box එක පැත්තකින් තියාගත්තට පස්සේ මම ගන්නවා Anycast Employer Plus කියන ගැජට් එක. Anycast Employer Plus කියන ගැජට් එකකින් කරන්නේ ඕගොල්ලෝගේ ස්මාර්ට් ෆෝන් එක, ස්මාර්ට් ටීවී එක, ස්මාර්ට් ෆෝන් එකේ තියෙන මේ ස්ක්‍රීන් එක ස්මාර්ට් ටීවී එකට යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එක දැන් ඔයගොල්ලෝ ක්‍රිකට් මැච් එක ගේම් එකක් ගහනවනම් ඔයගොල්ලෝ ගේම් එක ෆෝන් එකේ සෙල්ලම් කරන ගමන් වෙන අයට ටීවී එකෙන් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ හැකියාවක් තමයි තියෙන්නේ. මේක අපි වටේ විස්තර ටික කතා කරාම Anycast කියලා උඩින්ම සඳහන් වෙලා තියෙනවා මේකේ. Employer Plus කියන ගැජට් එකේ Anycast කියලා සඳහන් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන blue color light එකක්වත් වෙනවා. මේක blue color light එකක්. අනික type C port එකකුත් තියෙනවා. අය මෙතන බටන් එකකුත් තියෙනවා ඔයගොල්ලන්ට පේනවද දන්නේ මම කැමරාවට ලං කරලා පෙන්නන්න. ඔයගොල්ලන්ට පේනවද මෙතන බටන් එකකුත් තියෙනවා. ඒ වගේ විස්තර ටිකක් තමයි තියෙන්නේ. මේක ටීවී එකට ප්ලග් කරගැනීමේ හැකියාව තියෙනවා. මේක ඇල්ල දෝන ටීවී එක තියෙනවා. මේක අපි පැත්තකින් තියාගමු. අපි දැන් ගමු wireless cable එක. මේක අපි පැත්තකින් තියාගමු. මේ විදිහට wireless cable එකක් තියෙනවා. මේක අපි මේ විදිහට දිග අරගමු. මේ විදිහට දිග අරගමු. මේ විදිහට එහෙනම් අපි දිග අරගත්තා. ඔයගොල්ලන්ට පේනවා මෙතන type C port එකක් තියෙනවා. දැන් type C port එකකට wire දෙකක් connect වෙලා කියලාත් ඔයගොල්ලන්ට පේනවා ඇති. අතර මෙතන තියෙනවා USB port එකක්. මේකත් ඔයගොල්ලන්ගේ TV එකට plug කරගැනීමේ හැකියාව තියෙනවා. මේක තමයි අවශ්‍යම කෑල්ල. මේක තමයි ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ මම කිව්වේ Apple ෆෝන් එකේ ඉන්න Apple Store
Android phone එකේ නම් Play Store ගිහිල්ලා අර මං කිව්වේ QR code එක ස්කෑන් කරලා box එකේ තියෙන QR code එක ස්කෑන් කරලා ගන්න තියෙන app එකයි phone එකයි connect කරගන්නේ මෙන්න මේ කෑල්ලෙන් තමයි. මේ කෑල්ල ඕගොල්ලෝ connect කරගද්දි මේක එළියට පේන්න තියාගන්න ඕනේ. මේ විදිහට දැන් ඕගොල්ලෝගේ Anycast කියන මේක ගැජට් එක අර පිටිපස්සේ තියෙන type C port එකට මේ type C එක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ USB එකයි Anycast තියෙන ගැජට් එකයි TV එකට ප්ලග් කරගන්න. ප්ලග් කරගෙන මං කිව්වා ගැජට් එකේ මං කිව්වා box එකේ තියෙන QR එක ස්කෑන් කරලා මේ app එක අරන් ඔයගොල්ලෝ මේක ෆෝන් එකෙන් කනෙක්ට් කරගෙන ඔයගොල්ලෝගේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන පොඩි ස්ක්‍රීන් එක ස්මාර්ට් ටීවී එකේ ලොකුවට ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක ඔයගොල්ලන්ට 3500ක් වගේ කුඩා මුදලකට මෙයාට මිලදී ගන්න පුළුවන්. ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් පහළ තියෙන ලයික් බටන් එක ප්‍රෙස් කරගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් බයි.